හරි අපි දැන් මේ ඇප් එකේ අන්තිම ඔප්ෂන් එකට යන්. ඒ කියන්නේ ඔයාලා බලන් හිටපු ඒ කියන්නේ ඔයාලා බලන් හිටපු මොහොත මේක විඩ්‍රෝල් එකක් දාන විදිය හරි. මම විඩ්‍රෝල් එකක් දාන විදිය දැන් කියලා දෙන්නම් ඔයාලට. හරි යාළුවනේ ඉතින් අපි දැන් බලමු කොහොමද මේ විඩ්‍රෝල් එකක් ගන්න කියලා. කම්බිනේෂන් පහ කම්ප්ලීට් වුණාම පේ අවුට් කියලා ඔප්ෂන් එක මේ විදිහට නිල් පාට වෙලා තියෙයි. හරිද? අනිවාර්යෙන් බලන්න පේ අවුට් කියන ඔප්ෂන් එක ඔබන්න කලින් මෙන්න මේ වොලට් එක කනෙක්ට් වෙලා. දැන් මම මෙතන පේ අවුට් කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. හරි. ඉතින් මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා අපිට මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා අපිට විඩ්‍රෝල් ගන්න. ඔයාලා මෙතන පේ අවුට් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. හරි. ඉතින් මේ විදිහට තාම ප්‍රොසෙස් වෙනවා ට්‍රාන්සැක්ෂන් එක. ඉතින් ඔයාලට පේනවා මගේ ජම් ටැක්ස් කොයින් ටික නැති වෙලා ගියා. එකපාරම 0 වෙලා ගියා. ටිකක් බලමු විඩ්‍රෝල් එක තාම ඇවිල්ලාද කියලා. ගහලා මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් එකට දාන්නම්. ඉතින්